ශ්‍රී ලංකාවේ විශාලම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව වඩාත් ප්‍රකට වී ඇත්තේ කොටි පාරාදීසයේ ලෙසයි. හෙක්ටයාර් 1,36,693කට අධික ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මෙම ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකා කොටිය ඇතුළු විවිධ වෘක්ෂලතා සහ සත්ව විශේෂවල නිවහනද වනවා. එමෙන්ම වර්ග කිලෝමීටරයකට වැඩිම කොටි ගහනයක් ජීවත් වන වනෝද්‍යානයේ ලෙස සැලකෙන්නේද මෙයයි. පසුගිය 4 වෙනිදා විල්පත්තු ජාතික වනෝද්‍යානයට පැමිණි සෆාරි කණ්ඩායමකට වනාන්තරය තුළ කිලෝමීටර 15ක් පමණ ඇතුළට වන්නට අහඹු ලෙස සුනකෙක් හමුව තිබෙනවා. වනාන්තරය තුළ සිටි මෙම සුනකයා මෙතරම් දුරක් ගමන් කිරීම සහ කොටින්ගෙන් ජීවිතේ බේරාගෙන තිබීමද පුදුමේ දනවන කරුණක්. කෙසේ නමුත් මෙම සෆාරි කණ්ඩායමට මෙම සුනකයා මගහැර යාමට කෙතරම් අවස්ථා තිබුණත් ඔවුන් එම සත්වයාගේ ජීවිතේ බේරා ගැනීමට ඉදිරිපත් වුණා. ඒ මක් නිසාදයක් වනාන්තරය තුළ මෙම සුනකයා දමා ගියහොත් අනිවාර්යයෙන්ම මෙම සත්වයා කොටින්ගේ ග්‍රහණයට හසුවන නිසාවෙන්. ඒ අනුව මෙම කණ්ඩායමේ සිටි එදිනදා ජීවිතයේ සතුන් සමග නිරන්තරයෙන් කටයුතු කරන සම්පත් තුෂාර නැමැත්තා මෙම සත්වයාගේ ජීවිතේ බේරා ගැනීමට ඉදිරිපත් වුණා. ඒ විල්පත්තු වනෝද්‍යාන නිලධාරීන්ගේ අනුමැතිය යටතේ. අල්ලගන්න පුළුවන් නේද? ඒක තමයි මං හිතන්නේ පුළුවන් වෙයි. අනේ පුළුවන් නම් ලොකු දව මොකද අපේ කට්ටිය තුන් පාරක් ගියා පෙරේදා ගියා යද්දී මිටින් වල නැත්තම් මේ එහෙම පොටක් ඒවා හරි සර් එහෙනම් මම දැන් අපි වාහනේ දැන් එයා පහු කරලා චුට්ටක් ඉස්සරහට ආවා. එහෙමනම් මම ආපහු හැරිලා සතාව අල්ල ගන්න පාරෙම ඉන්නේ යා. මොකක් හරි ක්‍රමයකින් බලමුකෝ එයා කකුල් ගැට ගහ ගන්නවත් උනොත් පරිස්සමට ගැට ගහ ගන්න. නැත්තම් කොටි එක්කවත් පැනලා අල්ලගත්තොත් ආයෙ ලොකු ප්‍රශ්නයක් වෙනවනේ මේ සමාජගත වෙන්නේ වැරදිටනේ. එම මෙහුමේ දර්ශනයි මේ. ජීවිත අවදානමද නොතකා මහත් පරිශ්‍රමයකින් මෙම සත්වයා අල්ලා ගන්නා සම්පත් තුෂාර මහතා එම සත්වයා ජීප් රථය තුළ නන්වාගෙන වනෝද්‍යානය අසල පිහිටි කාර්යාලයට රැගෙන ගොස් බාර දෙනු ලැබුවා. ඔයාට හොඳක් නේ කරන්නේ. ඔයා බය වුණා කලබල වුණා ඒකයි මගේ අත හැප්පුවේ. සාමාන්‍ය සත්තුවම අල්ලන්නේ කරන්න දෙයක් නැතුව ඇල්ලුවේ. මම දන්නවා කපා කනවා කියලා එයා වාහනේ ගොඩක් අමාරුයි කියලා. සුනකෙන් වනාන්තරය තුළට ගෙනවෙත් ඔවුන් කොටියන්ට හසු කර එම දර්ශන විදෙස් ජාතිකයින්ට පෙන්වීමට සෆාරි කණ්ඩායම් ක්‍රියා කරන බවට පසුගිය දිනවල ජාතික වනෝද්‍යානවල සිටි සෆාරි කණ්ඩායම්වලට චෝදනා එල්ල වුණා. කෙසේ නමුත් මෙම ක්‍රියාන්විතයත් සමග එම කරුණ සාවද්දේ බව පැහැදිලි වනවා. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.